කොහොමද ඔයාලට? ඔන්න ගොඩ කාලයකට පස්සේ මට අලකොල මාළුව කන්න ආස හිතුණා. ඔන්න ඉතින් මං තාත්තත් එක්ක ගිහිල්ලා අලකොල ටිකක් කඩාගෙන ආවා. මේ තියෙන අලකොල ටික. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ අලකොල ටික අවුවේ පොඩ්ඩක් වේලෙන්න තියෙන එක. එතකොට කට කහන්න නැතුව රසට උයා ගන්න පුළුවන්. ඊට පස්සේ පැය දෙකක් විතර අවුවේ තිබ්බ අලකොල ටික මෙන්න මේ විදිහට කඩා ගන්න ඕනි. එහෙනම් දැන් අපි හදන්න පටන් ගමු. මම මේකට දැම්මේ ලුණු, මිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳු, තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු චුට්ටක්, ලුණු, උළුවල් චුට්ටක්, ගොරක කෑලි කිහිපයක්. ඊට පස්සේ වතුර දාලා මෙඩි හොඳට කලවම් කරලා ඉවර වෙලා අපි මේක ලිපෙන් තියාගන්න ඕනි. මේක ඉදෙන අතරතුර අපි අලකොල ටික හිමින්සරේ කපා ගමු. ඊට පස්සේ කපාගත්තු අලකොල ටිකට උණු වතුර ටිකක් දාලා ඒ අලකොල ටික උණු වතුරේ පොඩ්ඩක් තැම්බෙන්න තියමු. ටික වෙලාවක් තැම්බෙන්න තියපු ඒ අලකොල ටික දැන් අපි අර කලින් ලිපේ තියාගත්තු මිශ්‍රණයට දාගමු. ඊට පස්සේ ඉතින් අලකොල ටික හොඳට තැම්බෙනකම් පොඩ්ඩක් ඉන්න තමයි තියෙන්නේ. අමතක කරන්න එපා. සැරින් සැරේ මේ විදියට හැන්දකින් හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් නම් අලකොල එක හොඳ ගානට ඉදිලා ඉවරයි. අපි දැන් හදාගත්තු අලකොල ටික ටෙම්පරාදු කරගමු. ඒකට මම තෙල් ටිකක් එකතු කරලා සුදු ලුණු, වේලුණු මිරිස්, රම්පේ කරපිංච එකතු කරගෙන හොඳින් තෙලේ බෙදගත්තා. ඊට පස්සේ අබ ටිකකුත් එකතු කරගත්තා. මේ ටික හොඳින් තෙලේ බැදුනට පස්සේ අපි අර අලකොල ටික මේකට එකතු කරගන්නවා. ඔන්න අපි හදාගත්තු අලකොල ටික. මම නම් ඉන්දියාප්පත් එක තමයි අලකොල කෑවේ. හරිම රසයි.